රජගහ නුවර. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සෙවන් නුවර. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් සුන්දර සමුද්ද මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ තමන් වහන්සේගේ සිදුවීම ගාථා වලින් වදාරනකොට ඒ ගාථාවල තියෙනවා මෙන්න මෙහිම. ඒ කාන්තාව ලස්සනට ඇඳලා හිටියේ. කනකර ආභරණ වලිනුත් සැරසිලා හිටියා. මල් මාලාවක් පැලඳගෙන හිටියා. පාට කරපු පා දෙකක් ඇයට තිබුණේ. වෛශ්‍යාවක්. රන්වන් සිරිප්පු දෙකක් දමාගෙනයි හිටියේ. ඒ සිරිප්පු දෙක ගැලෙව්වා. මං ළඟට වැඳගෙන ආවා. මිහිරි මොලොක් බසින් මේ මෙහෙමයි මට කීවේ. ඔයා පැවිදි වෙලා හිටියත් තවම තරුණයි. මං කියන දේ අහන්නකෝ. මනුස්ස ලෝකේ විඳින්න තියෙන සැප විඳලා ඉන්න. මං ඔයාට හැම සම්පතක්ම දෙනවා. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනල්ලා දෙන්නම්. මේක ඒ කාලේ කියපු මොකක් හරි වචනයක්. කියනවා මං මේ ඔයාට ඇත්තමයි කියන්නේ. මං ඔයාට ගින්දර වුණත් ගෙනත් දෙන්නම්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලේ ආපුවම මහාන වෙමු. එතකොට අපි ලෝක දෙකම ජයගත්ත වෙනවා. ඕමේ ස්ත්‍රී කියපු ඒවා. අපි දෙන්න මේ තරණ කාලේ කම්සැප විඳින්මින් ඉඳලා වයසට ගියාට පස්සේ දෙන්නම මහාන වෙමු. එතකොට අපි ලෝක දෙකම දිනුවා කිව්වා. සුන්දර සමුද්ද මහරහතන් වහන්සේගේ තේර ගාථාවල තියෙනවා ලස්සනට ඇඳගෙන කනකර ආභරණ වලින් සැරසිලා මං ඉදිරියේ වැඳගෙන මට ආයාචනා කර කර හිටිය ඒ වෛශ්‍යාව මන් දැක්කේ මාරයා අටවපු තොණ්ඩුවක් වගේ. අන්න ප්‍රඥාව. මේ ඔක්කොම තොඳුල් වචන කියනකොට උන්වහන්සේට පේනවා මේ මාරයා අටවපු තොණ්ඩුවක්. රාගය කියන තොණ්ඩුවෙන් තමන් වහන්සේව සසරට බඳින්න රාගයා මේ මාරයා උගුලක් කටවලා රාගය නම් වූ උගුල උන්වහන්සේක දැක්කා. දැකලා ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගත්තා. හැබැයි ධර්මයේ මෙනෙහි කරගන්න අමාරුයි කියනවා පින්වතුනි. ඇයි මේ අඩමුරුවත් ස්ත්‍රී රුවක් තමන් වහන්සේගේ ඉස්සරහා පේනවා. නුවේක් රංගන කරනවා. රාගයත් එක්ක යුදවතිද්දී උන්වහන්සේගේ ගත වෙවුලන්න පටන් ගත්තා. දැන් මුළු ශරීරෙම ගැහෙනවා. හැබැයි උන්වහන්සේ රාගයට හිත යන්න දෙන්නේ නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කොහොම සෙවන් නුවර දෙවුරන් විහෙරේ ඉඳලා බලාගෙන ආනන්දය මේ මොහොතේ යුද්ධයක් කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවර ආකාරයේ යුද්ධයක්ද? ආනන්දය මේ මොහොතේ වෙසඟනකුත් මාගේ ශ්‍රාවක පුත්‍රයෙකුත් යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ යුද්ධයෙන් කවරෙක්ද ජය ලබන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මගේ පුතා දිනනවා. මාගේ පුත්‍ර වූ සුන්දර සමුද්දයන්ට ජය ලැබෙනවා. ඒ වෙසඟන ඒ ගණිකාව පරදිනවාමයි. බුදුරජාණන් වහන්සේ සුන්දර සමුද්ද මහරහතන් වහන්සේට ඒ වෙනකොට රහත් වෙලා නැහැ. සුන්දර සමුද්ද තෙරුන් වහන්සේට මේන්න මේ ගාථාව ඇහෙන්න සැලැස්සුවා. යෝධකාමේ පහත්වාන අනාගාරෝ පරිම්බජේ කාම භව පරික්ඛීනං තමහං බ්‍රූමි බ්‍රාහ්මනං යමෙක් මෙලොවේ සියලු කාමය අතර සසුනේ පැවිදි වූයේද කාම භව බන්ධන නැසූ සමන හට
කියමි මම බමුණා කියා.